යාළුවනේ මම අද ඇවිල්ලා ඉන්නේ ලස්සන තැනකට. මේ තියෙන ජෆා එහෙම නැත්නම් ටෙලවිව් වල තියෙන ජෆා බීච් එක යෆෝ කියලාත් කියනවා. මේ ස්ථානයට හරි ලස්සනට පේනවා. ඊශ්‍රායල් වල තියෙන ටෙලවිව් සිටි එක මගේ පිටිපස්සේ ඔයාලට පේනවා ඇති. මේ දෙසින් තියෙන ටෙලවිව් සිටි එක. දැන් මේ ඇවිත් ඉන්නේ මම ටෙලවිව් සිටි එකේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර මුහුද පැත්තට මේ තියෙන්නේ ජෆා සිටි එක. ඕල් ජෆා සිටි කියලා කියනවා. ගොඩක් වෙලාවට නිදහස් වෙලාවට මම එන ප්‍රදේශයක්. අපි ඉතින් එහෙනම් බලමු මේ ජෆා සිටි එකේ මොනවාද ලස්සන දේවල් වලට බලන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි එන්න මාත් එක්ක යන්න. අපි ඉස්සරහට ගිහලා බලමු. හරිම ලස්සනයි. අද පොඩ්ඩක් වැහි ඇඳිලි ගතියක් තියෙන නිසාද කොහෙද පොඩ්ඩක් පැහැදිලි මදි. නමුත් මුහුද ළඟට ආවහම හැමදේම අමතක වෙනවා. මම ගොඩක් ආසයි මුහුදට වෙලා ඉන්න. ගොඩක් වෙලාට ඈතින් ඔයගොල්ලන්ට පේනවා ඇති සර්ෆින් කරන ළමයි වැඩිහිටියෝ ඉස්රායල් වල ගොඩක් දෙනා හරිම ආස විනෝදාංශයක් තමයි සර්ෆින් කියන්නේ. ගොඩක් අය විසිට් කරනවා ඉස්රායල් වල කට්ටිය අපේ අරුගම්බේ. මට ගොඩක් හම්බෙන ඉස්රායල් මිත්‍රෝ කියන්නේ wow it's nice අරුගම්බේ we love Sri Lanka එහෙම කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ ගොඩක් ආසයි මේ සර්ෆින් වලට. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ලොකුම කැමැතිම ස්පෝර්ට් එකක් තමයි සර්ෆින් කියන්නේ. ඉතින් නිදහස් වෙලාවට හැම ළමයිම සියලුම දෙනා ගොඩක් සර්ෆින් කරන්න එළඹෙනවා. මේ ප්‍රදේශයට හරියම ලස්සනට පේන ඔයගොල්ලන්ට පේනවා ඇති ජෆා චර්ච් එක. මම ඔයගොල්ලන්ට කලිනුත් වීඩියෝ එකක් ගෙනාවා. ඇතින් පේන්නේ චර්ච් එකේ පෝස්ට් එක තමයි කොස් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. හරිම ලස්සනයි. St. Peter's Church. ඉස්රායල් වල ගොඩක් කතෝලික චර්ච් තියෙනවා අඩුයි. හරිම සුලභයි. මේ ජෆා වල තියෙන චර්ච් එක තමයි St. Peter's Church එක ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක තමයි මේ උඩින්ම පේන්නේ. ඉතින් පල්ලහැට වම් පැත්තට වෙන්නට මියුසියම් එක තියෙනවා. තවත් මියුසියම් එකක් ජෆා වල ඕල්ඩ් සිටි එකේ. දකුණු පැත්තේ ඔබට පේනවා ඇති මේ තමයි තියෙන්නේ මුස්ලිම් පල්ලිය නැත්නම් අරබික් පල්ලිය. මම කලින් වීඩියෝ එකත් ඔයගොල්ලන්ට පෙන්නුවා. මේ මුස්ලිම් පල්ලියයි කතෝලික පල්ලියයි එකම ළඟ පිහිටලා තියෙන අවස්ථාවක්. ඒකම හරිම ලස්සන සුන්දර මනෝරම දර්ශනයක්. මේ වෙරළ තීරයත් එක්ක දර්ශනය වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන්. හරිම ලස්සනයි. මුහුදු වෙරළට ඇවිල්ලා ඇත්තටම ගොඩක් වෙලාවට මනස ඒකාකාරීත්වය ඇතිව හිත නිදහස් කරගන්නට තමන්ගේ තිබෙන ස්ට්‍රෙස් නැත්නම් පීඩනකාරී මානසික වාතාවරණය අඩු කරගන්නට ඔයගොල්ලොට පොඩි ලොකු බාල මහලු සියලුම දෙනාට ගොඩාක්ම විඳින්නට පුළුවන් තැනක් තමයි මුහුද. ඒ නිසා මේ අවස්ථාවේ පේන ඇති ගොඩාක්ම ලස්සනයි. මුහුද දිහා බලන් ඉන්නකොට ඒ ශබ්දයට ඇහුම්කන් දෙනකොට කොච්චරනම් හිතට සහනයක් දැනෙනවද කියලා. ඉස්සරහට තව චුට්ටක් ගිහිල්ලා බලමු මොන වගේද තව අපිට දකින්නට පුළුවන්. මේ තියෙන හොටෙල් එකක් ජෆා වල තියෙන ටෙලවිව් ජෆා සිටි එකක්. මේ හොටෙල් එකක් සිටි එකේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති.
ලස්සනට ස්ටෙප්ස් දාලා පල්ලහැට යන විදිහට හදලා තියෙනවා. පරවිකුත් ඉන්නවා. ගොඩක් ලස්සනයි. ඒගොල්ලන්ට අද ගොඩක් සීතල හින්දාද කොහෙද? වර කීප දෙනෙක්ම ඉන්නවා විශේෂයෙන්ම සුනකයන් ඊශ්‍රායලයේ ගොඩාක්ම අය සුනකයන්ට ගොඩාක් බොහෝ ඇලුම් කරනවා. හැම දෙනෙක්ගේම සුරතලයක් තමයි සුරතලයට අතු කරන සුනකයා. ඊශ්‍රායල විශේෂ වර්ගයේ සුනකයන් ඉන්නවා. ගොඩක්ම හැම ගෙදරකම වගේ සුරතලයට ඇති කරන. මේත් ඇවිල්ලා තියෙන්නේ ටුව කරන්න අපු කොලෙජ් එකක එහෙම නැත්නම් ඔයාලට පේන ඇති යූත්ලා සෙට් එකක්. ඒගොල්ලන්ට ටුව එකක් වගේ සිටි ටුව එකක් වගේ ඇවිත් ඒගොල්ලෝ ඒ හොටෙල් එකේ අනිත් පැත්තට වෙනුම මේ වෙනකොට කන්ස්ට්‍රක්ෂන්ස් පේනවා ඇති ඒගොල්ලන්ට යම්කිසි බිල්ඩින් එකක් මොකක් හරි හදන්න වගේ යන්නේ. දැන් මේ වෙද්දි ඒගොල්ලෝ මේ වට කරලා මේ ආකාරයට තමයි ඊශ්‍රායල් වල තාක්ෂණය ගොඩාක් දියුණුයි. ඒගොල්ලෝ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා තාක්ෂණය පාවිච්චි කරලා නිර්මාණ බිල්ඩින් හැම දෙයක්ම නිර්මාණය කරන්න ගොඩක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. පේනවා ඇති. තවත් ඉස්සරහට අපි යමු. මොකද තියෙන සුන්දර දර්ශනයන් වෙරළ ඒ වගේම මේ වෙරළ කාදනය සඳහා ගල් ඒගොල්ලෝ දාලා ස්වභාවික බාධකයක් වැටියක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනත් ඒ වගේම මේ තාප්පේ චිත්‍ර ඇඳලා ඒගොල්ලෝ අලංකරණය කරන තියෙන ආකාරය අලංකාර කරන තියෙන ආකාරය හරිම ලස්සනයි. ඉතින් පේන්නේ ටෙලිවිෂන් සිටි එක ඔයගොල්ලන්ට පේන ඇති කොහොමද කියලා. ටෙලිවිෂන් සිටි එක ඉතාමත් ලස්සනට දර්ශනය වෙනවා මේක. තව චුට්ටක් ඉස්සරහට ගිහලා බලමු. හැම තැනක්ම හරිම ලස්සනයි. පේනවා ඇති වාඩි වෙලා ඉන්න විදිහට ඊශ්‍රායල් වලට මාවෙන්නකු මේ නිර්මාණ හරිම ඇන්ටික් විදියට හදලා තියෙනවා. ඒවා ඒ ආකාරයට දකින්නට පුළුවන්. ලස්සනට වීව් එක පේන විදියට ඒගොල්ලෝ කොච්චර ලස්සන නිර්මාණය කරලා තියෙනවද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මියුසියම් එකකුත් තියෙනවා කියලා. මේ උඩ මේ පැත්තේ ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන පාක් එක තමයි. මේ පාක් එක උඩට යන්නට පුළුවන්. මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට විස්තර කරා. පල්ලහැට එන විදියට සහ උඩට යන විදිහට ස්ටෙප්ස් දාලා තියෙනවා. හරිම ලස්සනට ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා මේ පාක් එක. ඒකට සීක දිහාට බලන්න. මේ තියෙන පාක් එකේ මීඩියම් ස්ක්වයර් එක කියලා තියෙනවා. චතුරස්‍රේ පෙනුම හරිම ලස්සනයි.
මුහුදු රැල්ල ඇවිත් වැදිලා ගල්පොරවල වැදිලා ඇති වෙන පෙන ඉතාමත් ලස්සනයි. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ මට නම්. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලොත් ආස ඇති. ඒ සුන්දර මනස්කාන්ත ස්වභාවික සුන්දරත්වයෙන් හෙබි මුහුදේ ආශ්චර්යය විඳ ගන්නට. ඉන්සා අපි තව චුට්ටක් ඉස්සරහට යමු. මේ අතාරේක තමයි. ඔන්න දැන් අපි ළඟටම ඇවිත් තියෙනවා මුස්ලිම් චර්ච් එක. එහෙම නැත්නම් මේ අරබික් චර්ච් එක. මේ තියෙන්නේ අරබික් චර්ච් එකේ ඉදිරිපස පෙනුම එන්ට්‍රස් එක. දැක්කා. මේ තියෙන චර්ච් එකට යන පිවිසුම් දොරටුව. හරිම ලස්සනයි. ඒත් එක්කම මේ තියෙනවා තවත් බිල්ඩින් ඕල් ජෆා සිටි එකට මාවෙනකු බිල්ඩින්. ඔයාලට පේනවා ඇති. උඩින් ඔයගලන්ට පේන්නේ චර්ච් එකේ සෙන්ට් පීටර්ස් චර්ච් එකේ කස් එකත් එක්කම ඒ ගන්ටා ප්‍රකුළුණ පේනවා ඇති. ගොඩක්ම සංචාරකයන් පැමිණෙනවා මේ ඕල් ජෆා සිටි එකට විසිට් කරන්නට. ඒ වගේම ගොඩක් අයට විවේකීව සෙනසුරාදා දවස ගත කරන්නට ඒගොල්ලෝ පැමිණෙනවා මේ මුහුදු තීරයට. හරිම ලස්සනයි. මේක උඩ වෙනම කලා ගැලරි එකක් තියෙනවා. මම දවසක ඔයාලට විසිට් කරලා තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි දවසකදී පරණ ජෆා සිටි එකේ සම්පූර්ණ විස්තරයන් ඒ චිත්‍ර වලට නගලා තියෙනවා. පරණ චිත්‍ර තාමත් වටිනා චිත්‍ර. ඔයාලට පේනවා ඇති. මේ විදිහට තාමත් විදිහට පෙනෙන ආකාරයට ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. කවුළු දාලා මේ තියෙන්නේ පුංචි කොෆි ෂොප් එකක්. කැෆේ බොන්න ඕනම කෙනෙකුට එනවම කරලා ලබා ගන්න පුළුවන් විදිහට කොෆි ෂොප් හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඕනම කෑම බීමක් එනවම කරලා ගන්නට පුළුවන්. අපි චුට්ටක් ගිහිල්ලා බලමු. Hi, I can take. අලට පේනවා ඇති මේ විශේෂිත වූ ආහාර රස කැවිලි වර්ග, කේක් වර්ග, ඒ වගේම කෝෆි වර්ග ගන්නට පුළුවන්. ඒ වගේම හරිම පිළිවෙලයි කොෆි ෂොප් එක. මේ බලන්න මේ ආකාරයට හරිම ලස්සනට පවුල් වලට ඇවිල්ලා වාඩි වෙලා කොෆි එකක් බොන ගමන් නිදහසේ ගත කරන්නට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒ වගේම ටුවර් කරන අයට පුංචි කුඩා යාත්‍රාවන් තියෙනවා. මෙතන තියෙනවා එහා පැත්තේ වෙන්නට පුංචි බරායක් ජෆා වල. මේ තියෙන තවත් කොෆි ෂොප් එකක්, කැෆේ එකක්. ලස්සන පරවි රාශියක් වෙනවා. හරිම ලස්සනයි. මේ විශේෂිත පක්ෂියෙක් මම නම නම් දන්නේ නැහැ. අපේ රටේ දැකලා තියෙනවා. පරිවැට වඩා ටිකක් වෙනස්. තව චුට්ටක් ඉස්සරහට යනකොට මේ වගේ තමයි පිටලා තින්නේ. මේ වගේ ඔයාලට පේන ඇති මේ
නැංගුරමක් පරණ පාවිච්චි කරපු නැංගුරමක් කොච්චර පරණද කියලා කියනවා නම් මේකේ සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ දිනමක වනුත් එක්ක ඉබ්බු භාෂාවෙන් තියෙන නිසා තේරුම් ගන්න ටිකක් අපහසුයි. අරට පේනවා ඇති මේ විදිහට තමයි මේ වරායේ මුංචි වරායේ පිරිසුම් දොරටුව දකුණු පැත්තෙන් පිහිටලා තියෙනවා. අප මොහොත් එක වෙනවා ඇති අතන තියෙන ලයිට් හවුස් එකත් එක්ක මුංචි. ඉතින් තමයි ඒ සියලුම බෝට්ටු එහෙම නැත්නම් කුඩා යාත්‍රාවන් රැගෙන ඉන්නේ. මම ඔයගලන්ට කිව්වා වගේ මේ තියෙන්නේ චීන චෙන් වින්ක්ලර් ආර්ට් ගැලරි. මේකේ සියලුම දේවල් චීන අයගේ චීන රටේ ඒ සිතුවම් ඒ වගේම ආර්ට් ප්‍රදර්ශනය කරලා තියෙන ස්ථානයක්. ඔයගලන්ට පේනවා ඇති. ඉන්න දේවල් දැක්කම බලා ගන්නට පුළුවන්. Shalom. ගොඩක් ජුවලරිස් වර්ග ලස්සන ගොඩක් මාධ්‍ය ඒවා තියෙනවා. එන්නෙත් ඒ වගේ පාෂාණ වර්ග හරිම ලස්සනයි. ඔයගලට පේනවා ඇතිවා. ඒවා සිතුවම් කරලා තියෙන හැම දෙයක්ම මේ පාෂාණ වලින් විවිධ වර්ගයේ පාෂාණ වලින් තමයි ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. පේනවා ඇති. හරිම ලස්සනයි. සොඳ මෙලෝන් වර්ග, ඉටිපන්දම් වර්ග හැම දෙයක්ම ඒකම විවිධ වර්ගයේ භාණ්ඩ ලබා ගැනීමට මේ ස්ථානයේ තියලා තියෙනවා. ඕන්න යාළුවනේ, එහෙනම් අද ඔයාලට මම ජෆා සිටි එකේ තියෙන ලස්සන බීච් එකට එකගෙන ගියා. ඒ වගේම ලස්සන දේවල් බලාගත්තා. එහෙනම් මම යන්නයි සූදානම්. යන්නට කලින් මම ඔයාලගේ පුංචි ඉල්ලීමක් කරනවා. මගේ Travel with Ravi YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයගලන්ට මම දාන අලුත් වීඩියෝ ඒ සැනින්ම බලා ගන්නට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න හැකිතාක් ඔයගොල්ලෝගේ යාළුවන්ට. එහෙනම් මම ගිහිල්ලා එන්නම් කියලා ඔයාලට කියන ගමන්ම ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye.